හැමදාම නත්තල්. නත්තල් දවසට පස්සේ දවසේ කැලේ සත්තු සේරම ඩිස්පන්සරියට ඇවිල්ලා හිටියා බඩවල් අප්සට් කරගෙන. හරි කැලේ පළවෙනි නත්තල් උත්සවය නම් ඉවරයි. ඒක නම් මාරු. ඇත්තටම මං හිතුවේ අර කතාවට කියනවා වගේ හැමදාම නත්තල් කියලා. අනේ සරා නත්තල අවුරුද්දට එකපාරයි එන්නේ. ඒ ඉතින් අපිට හැමදාම නත්තල් තියෙන බැරිද? අපිට සල්ලි තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, අපිට මොනවද නැති? නේද මං අහන්නේ? ඕවා මෝඩ කතා. නත්තල අවුරුද්දට එකපාරයි එන්න කියලා කවුරුත් දන්නවා. ඒත් හැමදාම තෑගි දෙන්න පුළුවන් නේද? තෑගි හැමදාම මට දෙන්න. මට හම්බුණා නත්තල් සින්දු තියෙන පංකාදු CD එකක්. තෑගි අරන් එනවා. බණ්ඩාජි තල දෙනවා. සල්ලි තියෙනවා. සුබම සුබ නත්තලක් වේවා. Thank you. තෑගි දෙනවා. අපුරුවත් කරගෙනවා. ඒ කරගහගෙන ඉඳලා අප පොඩ්ඩක් පිරිවැදිනවා. නත්තල ඉවරයි. ඉවරයි. ඉවරම නෑ. ඔන්න අද තෑගි අරන් නත්තල් සීයා ආවා. අනේ ඇත්තටම මොකක්ද ඔයගලන්ට වෙලා තියෙන්නේ? උර්මිලා මොකද ළමයි උයා බය වෙලා? ඔයාට හම්බෙච්ච තෑග්ග හරි නැද්ද? මම නම් මගේ තෑග්ග මාරු කරගන්නවා. මෙන්න රට දෙල් ගෙඩියක්. මේව සරයට ගෙනත් දෙනවා කියන්නේ දෙයියලු. හැමදාම රේට. දෙයියෝ? ඒගොල්ලෝ එනවා නම් 3 දෙනෙක් එනවා. පොඩක් කඩවා ගන්නවද? වන්නේ සරා. නියම බීම එක. මං දැන් පිට වෙනවා. තව තෑගි අරන් එනවා. සමාවෙන්න කිව්වට මට නම් ඔයාගෙන් තව එක නත්තල් තෑග්ගක්වත් එපා. අපිට සමාවෙන්න සරා. ඒත් දැන් මේ නත්තල් වැඩේ ඇති. ඇයි? ඔයාලට නත්තල් කාලා ඇති වෙලාද? පුදුම මිනිස්සු තමයි. කොච්චර කරත් හොදක් තියෙන එකක්. කියනවා නත්තල් ඇතිලෝ. කාලා දැන් අපිරිය වෙලා කියලා කියන්නේ. බලේ මද්දා. කලේ රජා සරා. ඔයා මොකද කරන්නේ? උලාව බලන්නවා. ඔයාගේ කටහඬ නම් ඊට වඩා පොඩ්ඩක් හීනි වගේ නේද? මාව දෙයියෝ එව්වේ. අද රෑට නළුව වගේ ලස්සන දෙවිවරු 2-3 දෙනෙක් එනවා. මොකක්? එළුවෙක්? මං එවන්න හිටියේ නළු. ඒත් කමක් නෑ. එළුව එවන්නම්. පරිස්සමෙන්.
අපොයි මේ දවස්වල පේන හීන නම් ඒ තරම් හොඳ ඒවා නෙවෙයි. සරා නැගිටිනවා මම තමයි වර්තමාන නත්තලේ දූත එළුවා. ඔයා මට තෑග්ග අරන් දාවේ. විකාරද ඇයි? එනවා මගෙත් එක පොඩි ට්‍රිප් එකක් යන්න. වටලප්පන්. මට තෝනේ වටලප්පන්. එයාලට ඔයාව ඇහෙන්නවත් පේන්නවත් නෑ කෑ ගැව්වට. මාත් වටලප්පන් කරන්න ආසයි. අහනවා මේ ටික. මේ අවුරුද්දවලගේ යාළුවන්න නත්තල සමරලා එපා වෙලා තියෙන්නේ. ඔහෙට තේරුණාද? තෑගි හම්බෙලා එපා වෙලා. කාලා ස්මෘත්තා වෙලා. ඔහේ නත්තලේ ගතිය විනාශ කරා. දැන් මම පෙන්නන්නම් හොට මේ අවුරුද්දේ මොනවද මග ඇරලා තියෙන්නේ කියලා. මට ගහි මේ තරග තියලා ඉවරද? අනේ කී අවුරුද්දේ මම තමයි මේ තරගෙන් කප් එක ගත්තේ. මට රාජ්‍ය සම්මාන වලත් මග ඇරිලා. කී අවුරුද්දේ මට හම්බ වෙච්ච සම්මානේ මේ ගොළු බෙල්ලෙකුට හම්බුනේ කූමද? මම තමයි සරා අතීත නත්තල් මතක සටහන් වලට ඔයාව අරගෙන යන්න ආව එළු දෙව්දුව. එහෙනම් නගින්නේ ඉක්මන් කරලා අපි යමු. මම මීට කලින් නත්තල් සමරලා නෑ අනේ. මේ අවුරුද්දේ තමයි මුලින්ම නත්තල් සමරුවේ. අයියෝ කලින් කියන්න බෑ. ඔන්න එහෙනම් මං ඔයාව පුදුම වෙන විදිහ වැඩක් පෙන්නන්නම්. දැන් මං ඔයාව එක්කගෙන යන්න හදන්නේ එහෙනම් ඔයාගේ පෙර ආත්ම භවයට. එන්න. බලන්නකෝ ඔයාට මම තෑග්ගක් ගෙනාවා. මේ බලන්නකෝ මට හම්බ වෙලා තියෙන්නේ ලස්සන හැරමිටියක් නේ අනේ. කී අවුරුද්දෙත් මේකම තමයි හම්බුනේ. සුබ නත්තලා ඔබ හැම දිනාට විශේෂයෙන් මගේ අඹ යාළුවාට. ඕයි කවුද? උර්මිලා මෙනවියනි ඔයා නියම වෙලාවට තමයි නත්තල් පාටියට සහභාගී වුණේ. ඔයා දෙන මොකද්ද මේ කරන්නේ? අද වැලන්ටයින් දවස. ෆෘට් කේක්. මට ඕනේ ෆෘට් කේක්. දැක්ක නේද ඔයා? දුකද? එහෙනම් ඕක මට දෙන්න. Thank you. මම තමයි අනාගතයේ නත්තල් එළුවා. එන්න මාත් එක්ක යන්න පොඩි ගමනක්. ඔන්න වටලප්පන් කන්නේ. නත්තල කියන එක හැමදාම සැමරුවොත්
ඔයාට අවුරුද්ද අනිත් දවස් මගෑරේ 100%ක් ඒක එහෙම වෙනවයි කියන එක ස්ථීරයි විශ්වාසයි නියතයි. ඇත්තටම කියනවනම් මට මග ඇරුණා ලෝක ළමා දිනයක්. ඒකනේ කිව්වේ. අම්මපා මං ඔයාලව මේ කැලේ හැමතැනම හෙව්වා. ඔයාලා කිව්වේවා හරියටම හරි. ඊ රැනින්දේ මං සේරම දේවල් තේරුම් ගත්තා. ඒත් මොනවද? හැමදාම නත්තල් නම් හරියන්නේම නෑ. ඒ වෙනුවට දැන් හැමදාම ගොළු පෙලි මර්දන ව්‍යාපාරය. ගොළු බෙල්ලන් කන්න. ගොළු බෙල්ලන් කන්න.